හොඳයි කියන වගේ නැවත නැවත සනාථ කළා. ආකර්ෂණීය පාරක් තරගයේ ජයග්‍රහණය විතර ගනිමින් ක්ලාරසිස් සබුවදසින් පාටියතරක බෝලාවේ ප්‍රථම අවසන් මහා තරගයේ චන්දවත් වෙන්නේ සෙල්ලාතර ගමෙන් සෑලු පන්දු ගමන ආරම්භ කරන ලද දුරංග රුක්ෂාන් ආරම්භක පන්දු යවන්න නාල කොපරාගේ සංජිතය තුල සිටින එවර ප්‍රථම පන්දුවේ පායින හැර යන පන්දුවක් උදා හරින්නේ රුක්ෂාන් දිවෙන්නේ ඊළඟ පන්දුව ක්‍රියාත්මක කරන්න යනුව වේගය වැඩි කරමින් යවන ලද පන්දුව තුල අන්තය මාරු කරගත්තා ජීවන් ශානික යනුව ප්‍රථම ලකුණ සිය පිටෙන් හිමි කරගත්තා ඒ පේනට තිබෙන්නේ ලකුණු දෙක දක්වා මුළු ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන තිබෙන්නේ ක්ලාවේ මවුන තැනක විවාද නැතුව ප්‍රකාශ කරන කාරණයක් ප්‍රකාශ මිතුරනි මේ පන්දු යවන කුලකයා සතුව තිබෙන්නේ නිහතමානීකම දාබල හිතවතුනි මා විශ්වාස කරන පරිදි කුඩා පිටියක නෑ එවැනි ඉත වැදගත් කුලකෙක් දාබල හිතවතුනි යම ආරාධනා කරන ලක්මල් පතුරුණගේටත් එකතුවේ පතුවිති විවර කරන්නට සම්බන්ධ වන්නේ යම නැවත වරක් පිට පන්දුවක් මුදා හැරියේ ලකුණු සුදනම් දුලංග රුක්ෂාන් එවන දුරල පන්දුවක් මුකලේ පායින් හැට යන පන්දුවේ නරඹන විට ඔවල සමරු තිරලයක් අප ලබා දෙන්න සූදානම් වන්නේ පසුගිය තරගයේ සම්බන්ධයෙන් යනුවේ දොත් පන්දුවක් නිමා කළා පන්දුවේ වර්ණලාභී පන්දුව යවන්න දුලංග රුක්ෂාන් වෙනවා වේග වැඩි කර ගනිමින් හරවා පාරක් ලකුණක් පමණයි වරක් හිමි කර දෙන්නේ යනුව සහභාගී වෙන්නේ සම්පත් සත්‍ය වශයෙන්ම ලක්මාල් පදිනලගේ යනුව රාමණීය පහරක් හරින් මේ තරගය තුල සිය පිටේ හඬ අවදි කරන්නට සූදානම් වන අයුරු පේන්නට තිබෙන්නේ ප්‍රකාශයේ මිතුරනි උනන්දුවක් දක්වන ආයතනයේ ක්ලාවල හිතන YS තාරක කැඳවාගෙන තිබෙන්නේ අධිවේගී පන්දු යවන්න හරවා පාර පුල් පාර මනමින් ස්ථානගත කළා කරගනිමින් අඩුවක් නොවතුව එකලෙස පවත්වාගෙන යන අයෙක් ඒවර සාර්ථක පන්දුවක් විදුලි වේගයෙන් පන්දුව ගියා කරන සෑලු පන්දු කුලකයා YS තාරක පන්දු යවමින් සිටින්නේ අවසානික දවන්ත පාර එල්ල කරනවා නවතාලන්නට හැකියාවක් නැහැ වාදා සුදා YS තාරක දිවෙනවා පන්දුවක් යොමු කිරීම සඳහා ඒවර සාර්ථක පන්දුවක් කෙසේ නමුත් පන්දුවක් වරදක් සිදු කළා සුදනම් හර්ලින් ලකුණු 26යි පළදායි පන්දුවක් මුදා හැරියේ සංඛ්‍යාවේ YS තාරක දිවෙන්නේ ඊළඟ පන්දුව ක්‍රියාත්මක කරන්න යාළුවා හරියෙන් නමුනේ ඊළඟ පන්දුව පන්නා දමනවා තමාතින් සිදුවුණු වරද නැවත නිවැරදි කරා ලක්මාල් පතරණගේ ඒ වැඩි කර ගනිමින් තිවන්ත කත්රියාච්චි පන්දුවක් යොමු කිරීම සඳහා හරවා පාර මේ ක්‍රිකට් ක්‍රීඩාව යම් කිසි සිතුවකට රැඳී ඇතිනම් තමා ඒ තත්ත්වයේ පිකාස ලකුණු සංඛ්‍යාව කත්රියාච්චි දෙන්නේ 33යි මුල් ලකුණු සංඛ්‍යාවේ අනෝ ශානිකේ ඉදිරි පාදයේ අඩුවයි කිරීමක් නැවත වරක් එක් ලකුණයි යාළුවා ලකුණු දෙක හිමි කර ගන්නට ගොස් දුවදී දවියාමඩ අසුවනේ හරි අනවශ්‍ය කලබල වීමක් දාබල හිතවතුනේ මන්නස්ලා දිනනවා වේගය වැඩි කර ගනිමින් හරවා පහරක් කල්යල් මනින්නට එතරම්ම අවකාශ නැහැ කිසි නමුත් අන්තය ලබා දීමක් ඥානානිත ක්‍රියාවක් සන්ධ්‍යා භාගයේ අඳුරේ පෙනෙන තෙක්මානයේ සිටින නිසාම හැකිතා කික්කනේ පන්දුවාරේ ක්‍රියාත්මක කළ යුතු ඥානාවින් පන්දුවක් සිනාගමින් සිටින්නේ දිවෙනවා කාත්‍රියාවච්චි එවලා පිටිපාදේ බයි කිරීමක් එක් ලකුණක් හිමි කර ගන්නට අවකාශයක් නැහැ නැති අයෙක් යනුවේ දිවෙන්නේ කාත්‍රියාවච්චි ළඟ පන්දුව යවන්නට නොපතිත පන්දුව තුල එනෝ දවන්ත පාර නිපන්දුවකට එල්ල කරන ලද විශාල පහරක් කරගන්න ඉඩක් හතරක් වෙන් කරන දෙවි දිනනවා ත්‍රිනාත්මක පන්දුව පාර එල්ල කරනවා ඉවර කල්යන් මැනීම සාර්ථක නැහැ ක්‍රීඩා පිටියේ ස්වරූපයේ අනුව ලකුණු දෙකක් පමණයි හිමි කර දෙන්නේ ලකුණු 44ක් බවට අවසාන ලකුණු පුර සටහනේදී ලකුණු 45ක් මේ ක්‍රීඩා පිටිය තුල හබා යන්නටත් හැකි පාලනය කරගන්නටත් හැකි 12ක් අතර අතරමඟ ලකුණු පුරා බවට තුරතාවේ අනුසුතාවේ මූල්‍ය වටිනාකම රුපියල් මිලියන ඉක්මවා ගොස් තිබෙනවා අපි තරගනවානේ ඒවර හරවා පහරක් කත්රියාරච්චි ප්‍රථම පන්දුවටම ලකුණක් කරා ප්‍රතිමාරු කර ගනිමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළා ලකුණයි මුල් ලකුණු පෙරුවේ වෙනස් පොළොන්නේ ප්‍රථම පෙළ කඩකයන්ගේ සමරතුංග හරවා පහරක් එල්ල කරන්නේ පන්දු පහර තුල තවත් ලකුණක් හිමි කරගත්තු කිසි සෙන්පතියා විසින් රාජසිංහ රජුරුවන්ගේ සමයේ සමූල්‍ය ඝාතනයකට ගොස් පැමිණෙන විට කඩු බිම තබා ගිමන් වූ ස්ථානයේ කඩුවෙල්ල සැඳින්නේ ජීවන් ශානික
දිවෙන්නේ ඊළඟ පන්දුව ක්‍රියාත්මක කරන්නේ අනුව කාර්යාරච්චි දෙවන උපත සමරන්නට සමත් වූ වමාපිදිකරුවා එමත් නැත්නම් සිය වාසනාව නැවත වරක් උරගා බලන මට්ටමේ තත්ත්වයක් ප්‍රකාලී මිතුරුවනි තිල්න සමරතුංග ආමුවේ පන්දුවක් යොමු කරන්නට රමණීය පහරක් ආකර්ෂණීය සිද්ධානාසුළු පහරක් දැන් ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබෙනවා. පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්න කැදවා තිබෙන්නේ එක්වරක් ගිය වසරේ අගනුවරට පැමිණ සූර්යයන්ගේ සූර්ය තරිණ මාලාව තුලේ විශිෂ්ටතම පන්දු යවන්නා වශයෙන් අභිෂේක ලැබේ. පන්දු යවන්නාට ප්‍රථම පන්දුව තුලේ ලෝපරි සේගල් පහරකින් ලකුණක් කිරි කර ගනිමින් කාත්‍රි ආරච්චි සුදනම් පන්දුව පිළිගැනීම සඳහා හරවා පහරක් පන්දුව ඇදී යනවා රිබැට් පෙටිස් කාලෙක් දෙසින් ලකුණක් කරා පහසුවෙන් ප්‍රතිමාරු කරගත්තා මලකුණ මූලරක් ගෙන තිබෙනවා යන දිවෙනවා පන්දුව යොමු කිරීම සඳහා හරවා පහරක් ආකර්ෂණීය පහර කරන්නට මොහොතේ ලකුණ පිළිකරුවේ සචි දිවෙන්නේ ඊළඟ පන්දුව යනවා රාමණීය පහරක් නවතාලන්න ආකාශයක් යන්නේ පන්දු රකින්න කුලකියා නරඹන්නේ කුමාරයා මේ තරගයේ ප්‍රශ්නාර්ථ රාශියක් නැවතත් ආකර්ෂණීය පහරක් එවර අතිවිශිෂ්ට පන්දුවක් කරවීමක් විශේෂ වශයෙන්ම ප්‍රශ්නාර්ථයක් ගෙන දුන්නා. ඒ නීත්‍යානුකූලව රැකගත්තාද කියන වගේට කෙසේ නමුත් සංවිධායකයන් ඒ හරියට යන්නේ 500කට ආසන්න ප්‍රමාණයක් සජීවීව මුගුපත හරහා තරගයේ නරඹ සිටිනේ හර්වේ පන්දුව තුලේ සමර තුංග විශාල පහරක් කෙල්ල කරමින් සිය පීඩනය අඩු කරගත්තා ප්‍රකාලී මිතුරුවනි දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 35 බවට වැඩි කරගෙන තිබෙන්නේ පස්නාර්ථ නිරාකරණය කරන්නට යන්නේ ගියවර මේ තරග මාලාවේ සූර්යයන් ඕලාවරිය පහරක් කියන්නට බොහෝ දේ ඉතිරි නොකර සමර තුංග කඩුවෙල සම්පතිය මේ ඉන්නම කරපින්නාගෙන යන රූපයෙන් තිබෙන්නේ ලක්මාව පතරණගේ ස්වාගතයක් නෑ කොටුන කුකුලාට කොයි කොටුවක් එකයි කියන වගේ නැවතනවද සනාත කළ ආකර්ෂණීය පහරක් තරගයේ ජයග්‍රහණය විතර ගනිමින් ශ්‍රාරසිස්ස සබුවක සුල්තාන් තරග මාලාවේ ප්‍රථම අවසන් මහා තරගයේ අසුබ වෙන් කරගත්තා සම්පත් සත්‍ය වශයෙන්ම ලක්මාව පතරණගේ ඒ අනුවේ දැඩි ප්‍රීති ප්‍රබෝධයෙන් පිළනායක නාලක පෙරණා ඔබ මේ සජීවීකරණය තුළ සමීප දසුවක් ඔහුගේ මුහුණ තුළ දුටුවොත් ඔබට නිසකව දක්වා ගන්න පුළුවන් තත්ත්වයක්. ඒ අනුව දැන් සුවපහසු ආසනයක් මේ තරඟ මාලාවේ වෙන් කරගත්තා. එහෙම නැත්නම් අවම වශයෙන් ගත්තොත් මූල්‍යමය වටිනාකමින් ගත්තොත් යුරෝ 10ක මුදලක් හිමි කරගෙන තිබෙන්නේ